සුබ දවසක් යාළුවෝ හැම දිනාටම අපි බලමු මේ බටකොළ මැෂින් එක ටෙම්පරේචර් එක මාරු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි විචලනය කරන ද්‍රව්‍ය වල හැටියට මේ අපි උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේ. දැන් මම මේකට දාලා තියෙන්නේ මල්නේ. එතකොට මම මල් උෂ්ණත්වය දාලා තියෙන්නේ 55යි 45ත් අතර අගයකට තමයි මේකේ තියෙන්නේ. එහෙනම් අපි බලමු මේක දැන් 60යි 55යි 60ට වෙනස් කරන්නේ කොහොමද කියලා අපි බලමු. මෙන්න දැන් මෙතන තියෙන 55නේ. අපි මේක වැඩි අගයකට ගන්න නම් මේක ඉස්සෙල්ලා මෙහෙම ටච් කරගෙන ඉන්න ඕනේ. ටච් කරගෙන ඉන්නකොට මේක මේ පැත්තට ටක් ගාලා අත තියලා මේ විදිහට මාරු කරගෙන යන්න ඕන. ඔන්න අපි වැඩි අගයකට තමයි මේ ගන්නෙ. දැන් මේක තද කරගෙන ඉඳලා 59 ඔන්න 60යි. දැන් මේක මේ දකුණු අත පැත්ත එක තමයි 60. අපි දැන් වම් අත පැත්ත 55ට ගන්න ඕනේ. වම් අත පැත්ත 55ට ගන්න අපි නැවතත් මේක ටච් කරගෙන ඉඳලා අපි බලමු. ඔන්න 55ට ගත්තා. දැන් අපි මේකේ යගේ 60යි 55යි අතර. ඔය විදිහට තමයි අපි මේකේ ටෙම්පරේචර් එක හදාගන්නේ. ඒ කියන්නේ නිතරම මේ දකුණු අත පැත්තේ අගය වැඩි වෙන්න ඕන, වම් අත පැත්තේ අගය අඩු වෙන්න ඕනේ. ඒක අපි රේන්ජ් එක 10න් 10ට හරි 5න් 5ට හරි එහෙම තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ විචලනය කරායන් පස්සේ අපි මේ මැෂින් එකේ හෙඩ් එක නිතරම මෙන්න මේ ආකාරයට තමයි තියන්න ඕනන්නේ. ඒක රෝල් වෙන්න ඉඩ නොදී මේ පොතක් වගේ දෙයක් මේ පිට පැත්තෙන් යට පැත්තට දාන්න ඕනේ මෙන්න මේ විදිහට. එහෙම දැම්මයින් පස්සේ මේකේ මේක රෝල් වෙන එක නවතිනවා. ඒත් එක්කම අපි විචලනය කරන්න යද්දි නිතරම මෙන්න මේ ආයිලට් එක වගේ තියෙන්නේ. මේක තියෙන්න ඕන උඩට. ඊට පස්සේ මේකේ අතුරන දේවල් අපි එක උඩ ගොඩාක් අතුරන්නේ නැහැ. මේක තුනී කරලා තමයි අතුරන ලේයර් එකක් විදිහට. ඒ කියන්නේ උඩට එහෙම දාන්නේ නැහැ. එතකොට විචලනය වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි විචලනය කරායන් පස්සේ මේවා සෝදන්න ඕනේ. කියන්නේ මල් වගේ දෙයක් දාලා අපි අන්නාසි ගමුකෝ. දැන් අන්නාසි වගේ දෙයක් දාලා ඒක සෝදන්න නැතුව ආපහු මල් එහෙම අතුරන්නේ නැහැ. මේක නිතරම පිරිසිදු කරන්න ඕනේ. සහ මේ හෙඩ් එකට වතුර යන එක වතුර පොඩ්ඩක්වත් වැටෙන්න ඉඩ තියන්න එපා. සහ මේක නිතරම පිරිසිදුව තියාගන්න ඕනේ. ගබඩා කාමරයක වගේ අඳුරු ස්ථානවල මේක තියන්න එපා. මේකට කුමිසත්තු වැටෙන්න පුළුවන්. ඒක නිසා මේක නිතරම පිරිසිදු ස්ථානයක තමයි තියාගන්න ඕනන්නේ. ඉතින් මට ඕන උනේ ඔයගලන්ට මේ ටෙම්පරේචර් එක වෙනස් කරන විදිහ කියලා දෙන්නයි. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. අයබෝවන්.